හිතයිශ්‍රී මිත්‍රයෙක් ලසන්ත වික්‍රමතුංග ජනතාව මර්ධනය කරේ නැහැ. ජනතාව මර්ධනය කරන එක හෙළි කරා. ලසන්ත වික්‍රමතුංග පවුල රජ කරන්න ක්‍රියා කරේ නැහැ. පවුල රජ කරන්න ක්‍රියා කරපු එක හෙළි කරා. ලසන්ත වික්‍රමතුංග ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා කරන්න ගියේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා කරන එක හෙළි කරා. ඒ නිසා ලසන්ත වික්‍රමතුංග මරලා දැම්මා. තර්ජනයේ තියෙන්නේ අපිට අපේ නිදහස් වලට ජනතාවගේ අයිතිවාසිකම් වලට මේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාම මාධ්‍ය මර්ධනය කළා රට බය කළා ජනතාව අසරණ කරන්න අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට ක්‍රියා කරමු කියලා මම කියන්න ඕනේ. අපි එකතු වෙලා මේ මර්ධනයට මුහුණ දෙනවා නම් මේ මර්ධන පාලනය යටපත් කරන්න අපිට පුළුවන්. ගිය අවුරුද්ද තුලදී පාකිස්තානයේ මේක සිදු වුණා, නේපාලයේ සිදු වුණා, බංග්ලාදේශයේ සිදු වුණා, මාලදිවයිනේ සිදු වුණා. දැන් ලංකාවේ ඒ අයිතිවාසිකම් තහවුරු කරන අවස්ථාව ඇවිල්ලා තියෙනවා කියලා මම මෙතන කියන්න කැමතියි. එහෙනම් ඒ අරමුණ සඳහා මම කැප වෙනවා. ඒ අරමුණ සඳහා අපි කැප වෙනවා. මේ අරමුණ සඳහා එකතු වෙන කවුරුවත් මම තනි කරන්නේ නැහැ. අපි තනි කරන්නේ නැහැ. මේ අරමුණ සඳහා එකතු වෙන කවුරුවත් මම අතාරින්නේ නැහැ. අප අතාරින්නේ නැහැ. ඒවට මම ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් අපි එකට එකතු වෙලා ඉදිරියට යමු කියලා මම හැම එක්කෙනාගෙම ඉල්ලා සිටිනවා.